වයිෆ් කෙනෙක් නම් දැන් මොකද්ද කියන්න දෙන්නේ? ඇත්තටම ගොඩක් අසුබයි. ගොඩක් දුකයි පහුගිය දවස් ටිකේ හැමදාම බැන්නා. ගොඩක් බැන්නා මං ඉතින් මන් දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ තරහ වෙනවා ඒක නෑනේ කියලා. ඉතින් මේ මං හිතුවේ මෙච්චර විදිහක් මම බය වෙලා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත මිතුරියසේ ඔබ උන්නත් මගේ හදවත ලලදා සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැමදින ඇස අන්දර හමු නොනත් ඔබ එක දවසත් සිතට ඔබව දකිනාතුර නැයිවසිල්ලක් සදතරමට අවිහිංසක සොදුර හදවතක් බලාහිදී ඔබ හිතේ දෙන්න මට ඉඩක් ලෙන්ගතුකම නැත ගතියා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත මිතුරකමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක් ඔබෙන් පතාගෙවී ගියා කල්ප කාලයක් කදුළු පිරෙනු තනිකඩ වූ පාළු හදවතක් බලා දෙන්න මට ඉඩක් ලෙන්ගතු හරි සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා හැමෝටම. අද ප්ලේස් සර්ප්‍රයිස් එක තමයි මිස්ටර් දනු සර්ප්‍රයිස් අපි සූදානම් කරේ. අද බර්ත්ඩේ එක අපේ ඉන්දික සහෝදරයාගේ වාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. thank you. හරි ඒ වගේම අපිට මේ ප්ලේස් සර්ප්‍රයිස් එක බාර දුන්නේ වගේ ආදරණීය වයිෆ් ආදරණීය වයිෆ්ට තේනම් ඔයාලට දැන් කියන්න දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්. ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මේ දෙයක් මේ මම දන්නෙත් නෑ. මම මේ අසෙන්විලා බෙහෙත් කියන්න ගිහිල්ලා ඇති කියලා හිතාගෙන මම මේ ආවේ. ඊට පස්සේ දැන් ලයිට් උතු වෙලා ඔක්කොමත් වෙන නිසා පාත්ලේ ගලුවා තාත්තාවත් ගියාට ඉන්නවත් දන්නේ නෑ ලක් කියලා මේ එටියක් ආවද. ඒකයි මේ සෑහෙන මහන්සිලා දෙනවා. ඇත්තටම ඉතා ගන්න ඔයාවට ගොඩක් ආදරේ. හරි අපේ ඉන්දික සහෝදරයා හොඳටම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. ඔයාගේ ආදරණීය වයිෆ් වාත් එක්ක රණ්ඩුනා සෑහෙන දවසක් මේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක කරන්න ඕනේ ඉඳා. ඒ ආදරණීය වයිෆ් වාගේ රණ්ඩුනේ ඇත්තම නෙවෙයි. ඔයා මේ විදිහට සර්ප්‍රයිස් කරන්න තමයි. ඔයාගේ ආදරණීය වයිෆ් මේ gift ඔක්කොම ඔයාලට තමයි දැස්ති කරේ. මේ පොඩ්ඩක් අතර අරගෙන ඉතින් අතර ගත්ත නැහැ ඉතින් වගේ කටට දාගන්නයි. කටට දාගන්නයි. හරි හරි.
ඒ වගේම මේ ආදරණීය මතකයන් වගේ එකතුණු පරණ මතකයන් එකතුණු වගේම අලුත් මතකයන් එකතුණු මේ ෆොටෝ ෆ්‍රේම් එකේ ලස්සන ආදරණීය වදනක් තියලා තියෙන ඔයා වෙනුවෙන්. ඒකේ නම් කියවන්න ලෑස්ති කරනවද? මේක නම් ඉතින් මේ බලලයිම කොයිසල්ලා නේද? මේ අපි කොහෙද ගාපු ෆොටෝස් දාන්න මේ ගහලා තියෙන්නේ. දවස ඔබේ 30 වෙනි උපන්දිනයයි. ඔයා මගේ හදවතේ ආලෝකයක් මගේ ජී සතුට. හරි ගොඩක් ස්තුතියි. ඔයාගේ ආදරණීයමයි මේ මේකෙන් නැවතුනේ නෑ. ඔයාට තවත් gift එකක් තියෙනවා. ඒ gift එක දැන් බලමුද? බලමු ඉතින්. පොඩින්ද සාමාන්‍යයෙන් මේ බොක්ස් එක ඇතුලේ ඔයා ගෙස් කරන්න බලන්න මොනවා gift එකක් ඇතිද? ඒකේ අපිට ආදරණීය වයිෆ් ඔයා කිව්වේ ඔයා ආසම දෙයක් හරිද? ඔයා ආසම දෙයක් ඔයා ඒකට ගොඩක් කැමති. ඒකක් තමයි ඔක ඇතුලේ තියෙන්නේ. ඔයාලට හිතා ගන්න බැරුව ඇති. එහෙනම් අන්බොක්ස් කරන්න පුළුවන්ද? කොතෙක් බාධාවක් සොයා නුඹෙන් මොහොතක් ඈතට නොයා ඇසිල්ලක්වත් වෙනතක් බලා නොයා ඉන්නම් ළඟටම වෙලා. හරි අපේ ඉන්දික සහෝදරයා සින්දු කියන්න ගොඩක් ආසයි. එයාගේ මේ සින්දු කියන්න ගොඩක් ආස නිසා තමයි ඔයාගේ වයිෆ් ඔයාට මේ වගේ දෙයක් gift කරන්න හිතුවේ. වයිෆ් කෙනෙක් නම් දැන් මොකක්ද කියන්න දෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් දුකයි පහුගිය දවස් දිගේ හැමදාම බැන්නා. ගොඩක් බැන්නා මං ඉතින් මන් දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ තරහ වෙනවා කියලා බෑනේ කියලා. ඉතින් මේ මං හිතුවේ මෙච්චර දෙයක් මං බය වෙලා අදට කියලා නේද? ගොඩක් දුකයි ඉතින් ගොඩක් මේ සභාවෙන් මම බැන්නට මම හිතුවේ මෙච්චර මේ සර්ප්‍රයිස් එකක් මට දෙයි කියලා. කවදාවත්. හරි එහෙනම් ඔයාගේ ආදරණීය වයිෆ් වෙනුවෙන් මේ බබල් එකෙම දැන් සින්දුවක් කියන්න පුළුවන් ඔයාලට. තොල් පෙති මත මුණන්න මීට ඔබ මගිතුරු පෙට එන්න සසුනක් පීරිදි වරණි හැරන්න සඳසාවී ඔබ හද තුටියට එන්න කවියක් වී තොල් පෙති මත මුණන්න මීට ඔබ මගිතුරුලට එන්න සසුනක් පීරිදි වරණි හැරන්න සඳසාවී ඔබ හද තුරියට එන්න. ප්‍රේමය සුන්දර සීනකි හැමදාම අනුවකි ගියකි මීරි ඇඳුනාම සාරින සුවද දේවි බැලුනාම සඳ දෙවුදුව යන්න එපා මොකියා හරියක් වී තොල් පෙති මත මුණන්න මීට ඔබ මගේ තුරුලට එන්න සසුනක් පීරිදි වරෙන් හැරන්න සාවී ඔබ හද තුටියට එන්න.
ආසාවනතුවක් කර නොදනීද විදුණු දාට මට තරවටු නොකරේද තාක ඉන්න ළඟින් සඳ දෙව්දුව හැමරේක උල්පෙති මත මෝනන්න මීට ඔබ මගේ තුරුලට එන්න සසුනක් වී නිදි බරින් හැරන්න අන්දසාවි ඔබ අද තුටියට එන්න බොහොම ස්තුතියි අද අපිට මේ ප්ලේස් අරෙන්ජ් සර්ප්‍රයිස් එක බාර දුන්නේ ඔයාගේ ආදරණීය වයිෆ්ට බොහොම ස්තුතියි අපිට මේ සර්ප්‍රයිස් එක බාර දුන්නාට එහෙනම් අපි මේ සර්ප්‍රයිස් එක මෙතනින් නවත්තනවා වාහන දරදාමතුරුගේ පිටින් සුබ සුබ වන්දනයක් කියලා ප්‍රාර්ථනා කරනවා සැරේ නුඹ ඇවිදින් තරුගොමු වැල්වල වැතිරීලා සීතල සුළගේ දිගා වෙලා මගේ හද අරනට සුවඳ දෙනින්